දඩ පත්‍රිකාවක් දීලා මේක හදාගන්න කියලා තමයි මේක පොඩි අවස්ථාවක් දුන්නා මේක දඩ පත්‍රිකාවක් දීලා මේක හදාගන්න කියලා. දැන් මේ බැලින්න පහුගිය අපි ඒක හොඳටම අත්විඳ දෙයක් තමයි මේ වෙසක් කාලේදී මේ වාහනවල තිබ්බ ගිගු නාද මං හිතන්නේ ඔබ සියලු දෙනාම දන්නවා කොච්චර නොහික්මුවා කරද මේ තරුණයෝ ගියේ කියලා. දැන් බැලින්නම් අපි ඒවා අපි දීපු අවවාද අපි ඒ දීපු දඩ පත්‍රිකාවක් දීලා එයාට හදාගන්න කිව්වට එයා ඒක කරලා තිබ්බේ නැහැ. ඒක නිසා නමුත් වාහන කීපයක් අපි බාරයට ගත්තා. නමුත් අපි 100%ක් අපි කියන දඩ පත්‍රිකාව හදාගන්න කියලා. නමුත් දැන් අපි තීරණය කරලා තියෙනවා රතවහන පොලිසිය තීරණය කරලා තියෙනවා මේ වාහන පොලිස් බාරයට ගන්න. අරගෙන මෝටර් වාහන පරීක්ෂණ ඉදිරිපත් කරන්න. ඒ වාර්තාව අතර අධික නඩු දාන්න. ඊට සමගාමීව තහනම් නියෝනිකුත් කරන්න. ඒ තියෙන නීතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක කරන්න නැත්නම් මේක ව්‍යාසනයක් බඩපත් වෙනවා. මේ තරුණයෝ මේ තරුණයන්ට ඕන විදියට මේ රෝඩ් ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. නැත්නම් මේ නීතියක් නැති රටක් බඩපත් වෙනවා මේක. ඒක නිසා මේ ගරාජ් වල ආයතත් අපි කියන්නේ පැහැදිලිව මේ වගේ දේවල් කරන්න යන්න එපා. ඒ පුදුන්නොත් ඒ විවර්ෂණොත් ඒ අනාවරණයනොත් ඒ සම්බන්ධෙනොත් ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ගරාජ් වල ආයතත් අනිවාර්යයෙන්ම ගරාජ් හිමියන්ට තියෙන වාහනේ ඩිෆෙක්ට් එකක් ආව නම් ඒ දෝෂෙ මේවා කරන්න මිසක් මෝටර් නිෂ්පාදක විසින් ඒ වාහනයක ඒවා වෙනස් කරන්න කියලා නෑනේ. ඉතින් ඒක ගරාජ් හිමියනොත් ඒ ප්‍රතිපක්ෂව කීමට ලක් වෙනවා. ඒ අනිවාර්ය ඒ කියන්නේ වගවීම සහ වගකීම. ඉතින් ගරාජ් හිමියන්ටත් කියන්නේ මේ වගේ දේවල් වලට ඊට පස්සේ යන්න එපා. මොකද මේක නිසා මහා සමාජ ව්‍යාසනයක් වඩපත් වෙලා තියෙන්නේ. මහා ഘോഷ අපිට මහජනයා සාමාන්‍ය මහජනයා පැමිණිලි කරනවා. ආගමික නායකයන් පැමිණිලි කරනවා. අඩු ගානේ කිසිම දෙයක් මේ ഘോഷාව විශාල බාධාවක්. මහජන පීඩාව බඩපත් වෙලා තියෙනවා. මේ තරුණයන්ට ඕන විදිහට මේ රටේ රතවහන නීතිය රතවහන පාලනය කරන්න දෙන්න බෑනේ. රයිට් ඒක තමයි ශ්‍රී ලංකා පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ මේ ආයතනයේ හැටියට. අපි තීරණය කළා තමයි පොලිස්පතිතුමා දැනුවත් කරලා තියෙනවා. ඒ රතවහන නීතිය උපරිම වශයෙන්ම ක්‍රියාත්මක කරන්න කියලා. දැන් මේ පොතොන් එක තුන ඒ තෙල්ලම් බෑ පොතොන් එකේදී අනිවාර්යෙන් පොසොන් එකේදී දැන් අපි මේ විසක් සතියේත් අපි නීතිය ක්‍රියාත්මක මං කිය අඩු වැඩි වශයෙන් දැන් මාතර ගන්නවා 23ක් කඩවත ගන්නවා 15ක් එතකොට ගියාපුවාම කඳානේ ගන්නවා 6ක් මත්ද්‍රව්‍ය වලට පොසිටිව් මේකෙදි ඒ වගේ අඩු වැඩි වශයෙන් අනිකුත් පොලිස් ස්ථානවලුත් අත්අඩංගුවට අරන් කරනවා. නමුත් මේ ප්‍රමාණය වැඩි කරලා පොසොන් කාලෙදී මේක තදින්ම ඒ කියන්නේ අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ පොතොන් එකට නම් මේ උදානගරයි අනිවාර්යෙන් ඒ පොලිසිය අනිවාර්යයෙන් මේ වාහනේ බාරට ගන්නවා මෝටර් ට්‍රැෆික්ට ඉදිරිපත් කළා ඒ වාර්තාවත් එක තමයි අධිකරණ ඉදිරිපත් කරන ඊට අමතරව තහනම් නියෝග නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා මෝටර්